this could be us. So back to what I was saying. Could be us. Hello friends, කොහොමද ඉතින් ඔයාලට ඉතින් මචං අද ප්ලේ කරන්න යන්නේ මොකද්ද මේ අයිස් කියන්නේ අපි කන බොන අයිස් නෙමෙයි මචං මේ අයිස් කියන සුපිරිම හොරර් ෆිල්ම් එක නෙමෙයි ගේම් එක හරිද හොරර් ෆිල්ම් එකකුත් තියෙනවා දන්නේ නැහැ මේක හොරර් ගේම් එක understand එහෙනම් මචං ඉතින් difficulty normal දාලා අපි ප්ලේ දෙමු වචනත් පැටලෙනවා බං ඉන්ට්‍රෝ එකක් ප්ලේ වෙනවා මචං හරි මට තේරුණා මොකද්ද කරන්න ඕනි කියලා හරි අවුලක් නෑ ග්‍රැෆික් හොඳයි මචං අරකින් ඉන්ට්‍රෝ වීඩියෝ එකකින් කිව්ව විදියට අපිට කරන්න තියෙන මචං මේකේ තියෙන මලු 20ක් කෝ මේ තියෙන මලු ඔන්න ඔය වගේ මලු 20ක් තියෙනවා ඔය 20 එකතු කරගෙන ගෙදරින් පයින්ද තියෙන්නේ හොල්මනට අහු වෙන්නේ නැතුව මේකේ ඉන්නේ මචං කඳ නැති හිසාවතාරයක් ඒ කියන්නේ කඳ නැහැ ඔළුව විතරයි ඒකනේ මේකට අයිස් කියන්නේ මචං හිස නැති කඳ අවතාරය වරෙන් එළියට හිස නැති නෙමෙයි මොකක් හරි කමන්න හිස නැති කඳ අවතාරය කියමු අපි කඳ නැති හිස අවතාරය කියන්නේ තු හිස නැති කඳ අවතාරය කියමු ආතෙල් එකට වගේ හරි මචං තාමල්ලක් හම්බුණා මේක මුකුත් නෑ දැන් කොමේ හිස කොමේ ඔළුව වරෙන් එළියට මචං රූපේ තිබ්බ විදියට ඉන්නේ පිරිමි ඔළුවක් නෙමෙයි තියෙන මචං ගෑනු ඔළුවක් කොහමද තින් කාන්තාව වැඩිනේ මචං හොල්මන් වෙනවා අන්න ඒකයි හරි නූලෙන් බේරුනේ තව ඩිංගෙන් අහු වෙනවා ඉතින් මචං ඒ කියනකොට සවුන්ඩ් එකක් ප්ලේ වෙනවා ඒ සවුන්ඩ් එකට මං හරිම කැමතියි හරි බං ඉතින් ගැම්මෙන් මලු 4ක් හොයාගෙන තියෙන්නේ මෙතන ඇහැක් තියෙනවා මොකද්ද ඇහැ මචං ඇහැක් තියෙනවා හරි මන් දන්නේ වගේ නකපෑවට මන් දන්නා මෙන්න මේකේ මචං අර ඔළුවෙන් බලන්න පුළුවන් ඔක ඉන්නේ කොහෙද කියලා අපිට බලා ගන්න පුළුවන් ඔය හැබුවට පස්සේ දැන් මං එක හැප් පාවිච්චි කරා ඒකේ ඉන්නේ මන් දැක්ක විදිහට මචං දෙවනි තට්ටුවේ ඉතින් අපි ශනික මේකට ගිහිල්ලා මේකට කැපෙමු මේ මොකද්ද මේ දිලිසෙන්නේ ඒක වැඩක් නෑ ඒක අදාළ නෑ මචං හොල්මන පාතට එනවා මං කිව්වේ ඔය මචං හොල්මන ළඟ ඉන්නකොට තමයි ඔය ලයිට් ටික ගැහෙන්නේ මේ ලයිට් ටික ගැහෙනකොට ඔයාලා ශනික ගිහිල්ලා කාමරේකට රින්ගන්න ඔකට කඳක් නැති නිසා කඳක් නැති හින්දා මචං කාමරවල දොරවල් අරගෙන එන්න බෑ කිව්වොත් බෑ මොකද කියලා අහන්න එපා බෑ අත් දෙක නෑනේ අත් දෙක නැති හින්දා එන්න බෑ කවුද ඒගොම ප්‍රශ්නේ ඇහුවේ ඔළුවක්කට පුළුවන් ද දොරවල් අරගෙන එන්න ඉතින් මචං කොහොද I see you ද නැද්ද ඔළුවට මෙන්න මෙතන හැක් තියෙනවා හරි ඇහැ ගත්තා මචං S එකතු ගන්න මේ තියෙන ශනික මලු 20 හොයාගෙන පයින්ඩයි තියෙන්නේ මෙන්න මෙතන මේ තියෙන සුදු පාට දොරින් තමයි පයින්න ඕනේ. ඕකෙන් දැම්ම පයින්ද බෑ. මලු 20 හොයාගත්තට පස්සේ පැන්න හැකි. මේකේ මොනවද? මල්ලක් හම්බුණා. මචං මලු 5ක් හම්බුණා. තා මලු 15ක් හොයාගන්න ඕනේ. මේකේ නෑ මචං. ඒකේ නෑ. මේකේ නෑ. ඒකේ නෑ. මේකේ බලමු. නැහැ. මේකේ නෑ. මේ පොත මොකද්ද? ඒක වැඩක් නෑ. මුකුත් නෑ. Oh no! හරි බං. ගැම්මෙන් මලු 5ක් තිබ්බා. අයිස්. ඇහැක් හම්බුණා. හරි මචං. ඕන් ඔය ඉස්සරහ පේන සුදු පාට දොරෙන් තමයි අපි යන්න ඕනේ. ඕකෙන් දැම්ම යන්න බෑ. ඔය පේනවනේ. දැම්ම යන්න බෑ මචං. රින්ගන් දොර ඇතුළට. එනවද? අපි ඇහැක් දාලා බලමු. හොඳ වෙලාවට ගියේ නැත්තේ. තව ඩිංගෙන් මාට්ටුනේ. ඒකේ පඩි පෙළ බහිනකොට මම පඩි පෙළ නගින්න ගියා නම් මචං ශනික මාව අහුවෙනවා. කොහොමද මගේ මුලී? හරි බං. ඒකේ ඉන්නේ යට තට්ටුවේ. අවුලක් නෑ. මට ශනික ගිහිල්ලා වැඩ ටික කරගන්න තියෙන උඩ තට්ටුවේ. ඒකේ ඉන්නේ පාත තට්ටුවේ කියන්නේ මට වාසි. ශනික උඩ තට්ටුවට ගිහිල්ලා උඩ තට්ටුවේ බෑග් ටික එකතු කරගත්තා නම් හරි. හරි. මේකේ මුකුත් නෑ.
මොකුත් නැද්ද බිමත් මුකුත් නෑ. පාර පැහැදිලි. කාටවත් මාව ICU නෑ. ඒකින්ද පන්න යන්නේ. මේකේ මුකුත් නෑ. මේකේ මුකුත් නෑ. මේකෙත් නෑ. මුකුත් නෑ බම් මේ වගේ. ඇහැක් තියෙනවා. හරි ඇහැ ගත්තා මෙහෙට අපි කැපෙමු. මේකේ මොනවද? මල්ලක් හම්බුණා. අකුණක් ගැව්වා. මුකුත් නෑ. ඒවට යන්න බෑ. දැන් මොකද කරන්නේ? වට්ටුටු අපි මෙහෙට යම් බලන්න. අන්න කාමරේ තියෙන රින්ගපන් ඕකට. හරි. දැන් මචං කබඩ් තුනක් තියෙන ඇරලා බලමු. මේ මොකද්ද මේ? ඒක ඕනේ නෑ. ඒ සින්දුවට මං කැමති නෑ මචං. ඕක වහපන්. හරි. මේක මොනවද? නෑ. තිබ්බා. නෑ. නෙමෙයි තියෙනවා අංකයක්. ඒක වැඩක් නෑ. නෑ. කොහෙත්ම නෑ. යාට මාව දැනිලලු. අන්න ඒකයි. අලි වැඩි. මෙන්න මේක මේ හරියෙන් ගියා. මට දැනෙනවා. මේ තියෙන අර අන්න ආයෙ හැරුණා. මචං මේක මං ඉන්න හරියම කැරකෙන්නේ මොකද? ඉන්නවද? ඒ හිසාවතාරය. ඔයාට මම ICU නෑ නේද? මටත් ඔයාව ICU නෑ. අවුලක් නෑ. මචං ෆොටෝ වගේ දිලිසෙනවා මොනවද දන්නේ ඔකේ කරන්න තියෙන්නේ. නිකන් ඔබලා බලමු අපි ෆොටෝ ටික. මුකුත් වෙන්නේ වැඩක් නෑ. වැඩක් නෑ. මේක යන්න බෑ. බෑ. ඒක යන්නත් බෑ. අන්න මචං දොරක් රින් ගහන් ඕකට. මේක මොනවද තියෙන්නේ? අංකයක් හම්බුණා. ඒකේ මුකුත් නෑ. මේ මොනවද? ඒක වැඩක් නෑ. මේ තියනවාද? ෆෝන් එකක් තියෙනවා. මචං හැම හොල්මන් ගේම් එක වගේ ෆෝන් එකක් තියෙනවා. මේකේ මුකුත් කෝල්යක් ආව නේද? ඒක මට වැඩක් නෑ. මේ මොනවද? මේවා වැඩක් මල්ලක් හම්බුණා. අන්න තව එකයි. මචං දෙනකොට දෙයියෝ ටොකු එනෑනේ දෙනවා කියන්නේ ඕකට තමයි. එක ළඟ මලු දෙකයි. බලහන් ඉතින් ඒකෙත් ඇති. මචං මලු 10ක් හරි. තව 10ක් ගැම්මින් හොයා ගන්න ඕනේ. අපිට කොකද? ඉස්සරහා කාමරේට පැනගමුද? පැනගමු. මට සිරි තව චුට්ටෙන් අහුවෙනවා. මේකේ මචං ළඟම තමයි ඉඳලා තියෙන්නේ. ඒක වැඩන්නේ ටොයිලට් එක. මචං මං ඉන්නේ ටොයිලට් එකේ. කොමඩ් එකක් තියෙනවා. මචං හැම ෆිල්ම් එකකම වගේ කොමඩ්ඩුත් තියෙනවා. හැම හොල්මන් ගේම් එකකම වගේ කොමඩුත් තියෙනවා. ඒ කියන්නේ මචං මේ බාත්රූම් එක හොල්මන් ගේම් වලටයි ෆිල්ම් වලටයි මාර බැඳීමක් තියෙන්නේ. අන්න මල්ලක් හම්බුණා. මචං ඔය සේරම එකම එක සම්බදියාව කියනවනේ. එනවද? නෑ මචං නෑ. දුවපන්. මේ මුකුත් නෑ. ඊශනික දුවලයන් මෙන්න මේ කාමරේට. මේකත් චෙක් කරාද? මේක චෙක් කරලා තියෙන්නේ අපි මේකට. මේකේ උඩට ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා. හරි බං ඉතින් තා පොඩ්ඩෙන් අමතක වෙනවා. ඔයාලා තාමත් මේ වීඩියෝ එක බලන්නේ ලයික් කරන්නේ නැතුවද? මොකද්ද බං? නිකන් දින ලයික් බටන් එක. ඕක බණ්ඩ මොකද ලෝභ වෙන්නේ? ලෝභ වෙන්න එපා, කම්මැලි වෙන්න එපා, කුහක වෙන්න එපා. ඔය නිකන් දින ලයික් බටන් එක ඔබලා දාන්න. ඒ වගේම channel එක subscribe කරපු නැති කෙනෙක් නම් අලුතෙන් set වෙච්ච කෙනෙක් නම් channel එක subscribe කරලා 1k ගහන්න support එකක් දෙන්න. තව චුට්ටයිම තියෙන්නේ 1k ගහන්න. හරි බං ඉතින් like එකක් දාන්න subscribe කරන්න. එච්චරයි. හරි දැන් හොල්ම නෑ නේද? නෑ මචං. හොල්ම නෑ මේකට රින්ගම්. හරි. අන්න හැක් තියෙනවා. ගනින් ඔය ඇහැ. හරි දැන් මොකද කරන්නේ? ඇහැක් දාලා බැලුවා මචං මේකේ ඉන්නේ දෙවෙනි තට්ටුවේ. අපි මේ යට තට්ටුවේ තියෙන ටික එකතු කරන් අයියා. 1 2 3යි. මලු 3ක් හරි. මොකද්ද දඟලන්නේ? මේ මොකද්ද මේ? මචං මේක ඇතුලේ අර කඳ නැති හිසාවතාරය මොනවා හරි දාගෙන ඉන්නවා. ඒවා දාලා නෑ මේක අරින්න බැයිද? කරින්න බෑ මචං. ඒක අරින්න කෝබාර් එකක් ඕනෙලු. ඒක අරින්න කෝබාර් එකක් ඕනේ. ඒක මට හොයන්න දැන් වෙලාවක් නෑ. මට තව මලු 5ක් හොයාගන්න තියෙනවා. ඉතින් අපි ගැම්මින් මේ මලු 5 හොයාගමු. දැන් මචං මට පාර මතක නෑ. අලි වැඩි. මචං මට පාර මතක නෑ යන්න. දැන් මොකද කරන්නේ? වට්ටුටු මචං පාර මතක නෑ. මට ওই පාරවල් මතක හිටින්නේ නෑ. ඇත්තම ගියොත් මතක හිටින්නේ නෑ.
මේකට අපි ආවනේ. මේකෙන් යන්න බලන්න. යන්න. අංකයක් හම්බුණා. බලමු මේ. හරි මල්ලක් හම්බුණා. මුකුත් නෑ. වැඩක් නෑ. මචං කබඩ් එකනම තිබ්බේ එක මල්ලයි. කවුරුත් නෑ. මොකද කරන්නේ වට්ටුටු. දැන් මචං මට පාර මතක නෑ. පල්ලෙහාට යන්න පාර මතක නෑ. මොකද කරන්නේ? කවුරු හරි උදව් කරන්න. මම මේකේ අතරමං වෙලා. අයියෝ මචං මාගේ මොලේ පොඟලා හින්දා මට පාර මතක හිටින්නේ නෑ. දැන් මචං හොල්මන එනවද? හොල්මන ඉන්නවා ළඟපාතම ඒකින්ද රින් ගහම් මේකට. හරි. දැන් හොල්මන යනකන් චුට්ටක් කළා මේක ඉඳලා අපි ෂේප් එකේ කැපෙමු පෙරසීම. හරි ෂණිකයන් දුවලයන් චං කවුරුත් නෑ. නයිස්. අයිස් එකක් හම්බුණා. මට ඇහැක් හම්බුණා. අම්මට හොඩි එනවා දුවප්පන්. අපිට හරියන් දුවහන්. දුවල ගිහින් රින් ගහන් මෙන්න මේ කාමරේට. හරි අම්මේ රින්ග ගත්තා. යන්තම් ඇති රින්ගුවා. තව ඩිංගෙන් අහුවෙනවා. පියහැත් දාලා බලමු. මචං ඒක යනවා යටට. යටට යනවා කියන්නේ වාසි. ඒක ඉන්නේ මචං යට. එහෙනම් අපි ෂණික යන් කොහෙට හරි නෙමෙයි අපි යන් ෂණික යට තට්ටුවට. අපි දැන් ඉන්නේ උඩ තට්ටුවේනේ මචං. ඒකින්ද කොහොම හරි පාර හොයාගෙන යන් දෙවෙනි තට්ටුවට. මේකේ උඩට එන්න කලින්. නැත්තම් එම එනයක් වෙනවා. මචං මගේ ඇස් එක දාලා බැලුවා. ඒකේ මචං ඉන්නේ දෙවෙනි තට්ටුවේ නෙමෙයි තුන්වෙනි තට්ටුවේ. ඒකින්ද අපි යන් දෙවෙනි තට්ටුවට ගිහිල්ලා හැංගෙමු. එනවද? නෑ නේද? මචං ඒකේ නෑ. පීරිංගමු මේකට. නැත්තම් කරදරයක් වෙනවා. කියන්නේ අම්මට සිල්. දැන් මං කිව්වේ උඩට එන ගමන් ඉඳලා තින්නේ. දැක්කනේ මං ඉතින් වාසනාව පට්ට වාසනාව මට තියෙන්නේ. අයි කියන්න ඕනේ නෑනේ වාසනාවක්කගෙට එහා පැත්තේ තමයි ඉන්නේ. අයි කියන්න ඕනේ නෑ කාටවත් වාසනාවක්ක ඉන්නේ ගෙට එහා පැත්තේ. හරි බං ඉතින් ඒකේ ඉන්නේ දෙවෙනි තට්ටුවේ. එහෙනම් මට වාසි කියන්නේ දෙවෙනි තට්ටුව කියන මචං මං ඉන්නේ තට්ටුව නෙමෙයි ඊට උඩ තට්ටුව. හරිද? දැන් අපි යම් මෙහෙට ගිහිල්ලා බලමු. මං දැක්කා මචං ඒකගේ ඇහෙන් දැක්ක විදියට ඒකින් අම්මට සිරි මේකේ දෙවෙනි තට්ටුවට එන ගමන් ඉඳලා තියෙන මං ඉන්නේ තට්ටුවට. ඕම් බලන්න දැන් මගේ ළඟ ආවින් යනවා ඔන්න. මචං මං ඒකගේ ඇහෙන් දැක්ක විදියට මෙන්න මෙතන පැත්තේ ඔතන පෙට්ටියක් තියෙන. ඒ පෙට්ටිය ඇතුලේ තියෙනව නේද මල්ලා? මං දැක්ක විදියට තියෙනවා. අපි බලමු ගිහිල්ලා. බලමු. දකින්න සියල්ල ඇත්ත නෙමෙයි කියලා කියන හැබැයි බලමු. මේ තියෙන්නේ. හරි මචං මං කිව්වනේ උතර තිබ්බ කියලා එකක්. ගැම්මින් මලු 17ක්ම හොයාගත්තා. දැන් මචං තව 3යි හොයාගන්න තියෙන්නේ. අම්මට සිරි දූපන් හැංගියා. තව ඩිංගෙන් අහු වෙනවා. අහු වුණා නම් සකබුන් සලබලාස්. ඒකට අහු වුණා කියන්නේ සකබුන් සලබලාස් එනවා. මචං මේකේ දෙවෙනි තට්ටුවෙම කැරකෙනවා. අපි ෂණික යම් පල්ලට. ඒකේ හින්දා පල්ලෙන් තමයි මචං ඊටු ටික තියෙන්නේ. ෂණික අපි පල්ලට ගිහිල්ලා ඊටු ටික හොයාගන්න කැපෙමු. මෙන්න ඇහැක්. හරි මචං තව 3යි හොයාගන්න ඕනේ. 3 හොයාගෙන අපි කැපෙමු. පික්කෙලින් මෙයන් මල්ලක් හම්බුණා. හරි තව මාළු 2යි ඕනේ. දුවපන් මචං. ඔහම රන් කියලා වැටිච්ච ගමන් දුවපන්. ඉන්න එපා දුවපන්. මෙන්න ඇහැක්. මෙන්න මල්ලක්. තව එක මල්ලයි. මචං ඔය මල්ල හොයන්න ගිහිල්ලා අන්තිම ටිකේදී කෙලවෙයිද දන්නේ නැහැ. කියන්න බෑ. මචං ඇහැ හම්බෙච්ච ඒකේ උඩට යනවා. අපි ෂණික මල්ලක් හොයාගෙන උඩට කැපෙමු. හරි ෂණික මල්ලක් හොයාගමු. ෂණික මල්ලක් හොයාගෙන ඉල්ලක් තියෙන්නේ. දැක්කා. මේ තියෙන මල්ල. මචං මලු 20 හරි. මලු 20 ගැම්මෙන් හොයාගත්තා. දැන් ෂණික රින් ගහම මෙන්න මේ දොර අස්සට. ඉස්සෙල්ලාම යක්ෂණී කියන්නේ හොල්මන් හිස. යා පල්ලෙහාට එනවලු. හරි දැන් යා පල්ලෙහාට එනවලු. පොඩ්ඩක් අපි මෙතන නැවතිලා ඉඳලා ෂණික යන්. හරි පියන් යන් ගැම්මින් යන් මලු 20 හොයාගෙන තියෙන. දැන් ගැම්මෙන් පැනලා තියෙන දුවප්පන්. අම්මට සිරි පැටලුණා නේද? දුවප්පන් මෙන්න මේක රින්ග. හරි රින්ගුවා. මචං අතන තව පොඩ්ඩෙන් අහුවෙනවා. හැමතැනම පැටලුණා. මටන් නෙමෙයි මචං පොඩි බලුටු ප්‍රශ්නයක් තියෙනවා මට. හැමතැනම පැටලෙනවා. දුවන්න බෑ පැටලෙනවා. පොඩි බලුටු ප්‍රශ්නයක් තියෙනවා. මචං හොල්මන් ගෑණි ගියා වගේ.
අපි ෂණික ෂේප් එකේ උඩට ගිහිල්ලා හරි එහෙනම් මචං අපි ගියා. ඔබ දැන් බම්බු ගහවා. ඉතින් මචං ගේමින් වීඩියෝ එකට ලයික් එකක් දාලා වීඩියෝ එක ෂෙයා පාරක් දාලා 1k ගහන්න සපෝට් එකක් දෙන්න subscribe 1k ගහන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.